අපි බලමු ලේසියෙන්ම e-sign in එකක් දාන්නේ කොහොමද කියලා. මුලින්ම අපි පොලේක සයින් කරලා එක ෆොටෝ එකක් අරගෙන ඒ ෆොටෝ එක අපිට පුළුවන් Google එකට නැත්නම් මේල් එකක් යවලා එහෙම නැත්නම් WhatsApp වලින් හරි කොහොම හරි කම්පියුටර් එකට දාගන්න ඕන. දාගෙන මෙන්න මේ විදිහට ෆොටෝ එක ඕපන් කරලා අපි රයිට් ක්ලික් කරලා කොපි කරලා ඒක ගෙනල්ලා මේ වර්ඩ් එක අපි ලියුම ගහපු තැනට පේස්ට් කරගන්නවා. දැන් මට මේ එන්නේ බලන්න ලොකු ෆොටෝ එකක් එන්නේ. ඊට පස්සේ අපි ඒක ෆොටෝ එක පොඩි කරගන්න ඕන. මොකද අපිට ඕන සයින් එක පොඩියෙත්නේ. ඊළඟට මේ ෆොටෝ එක උඩ ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති උඩ තියෙනවා මෙන්න මේ වගේ ෆෝමැට් කියලා මෙනු එකක්. මේ මෙනු එකට ගියාම මෙනු එකේ තියෙනවා wrap text කියලා. wrap text එකේ මෙනුවේ තියෙන behind the text කියන ඔප්ෂන් එක දෙන්න. එතකොට ඔයාලට පේනවා මේ ෆොටෝ එක ලියුමට යටින් යනවා. එතකොට අපිට මේක පොඩි කරගන්න ලේසි. මෙන්න මේ වගේ පොඩි කරගෙන අපිට ගන්නට මේක crop කරගන්න ඕන. මේ ෆෝමැට් එකෙන් දෙන crop කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මේක අපිට අවශ්‍ය ගන්නට සයින් එක විතරක් පේන විදිහට crop කරගන්නවා. ඊට පස්සේ අපිට මේ සයින් එක අරගෙන ඇවිල්ලා අපේ සයින් එක තියෙන්න ඕන තැනට තියලා මෙන්න මේ වගේ දාලා අපිට يعني සාමාන්‍ය සයින් එකක් එන ගානට ඇත්තටම සයින් කරොත් එන ගානට අපි මේ ෆොටෝ එක ඇදලා ඒ විදිහට හදා ගන්නවා. දැන් ගොඩක් කට්ටිය කරන්නේ මෙන්න මේ විදිහට දාලා මේක print එකක් ගන්න. එතකොට මෙන්න මේ වගේ තමයි ලියුම එන්නේ. මේ ඇවිල්ලා තියෙන්නේ මේ වගේ ගත්ත ලියුමක්. ඇත්තටම මේක හරි කැතයි. මොකද පේනවා අපි ෆොටෝ එකක් දාලා තියෙන්නේ කියලා. ඇත්ත එකක් නෙවෙයි කියලා. අපි දැන් බලමු මේක ඇත්ත එකක් විදිහට කරන්න කොහොමද කියලා. මෙතන ඔයාලට පේනවා මේ ෆෝමැට් කියන ටූල් ෆෝමැට් කියන මේ මෙනු එක යටතේම තියෙනවා මෙතන කලර් කියලා ඔප්ෂන් එක. අපි කලර් කියන එකට ගියයින් පස්සේ මෙන්න මේ වගේ ඩිස්ප්ලේ වෙනවා. මෙතන මේ සුදු බෑග්ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. අන්න එතෙන්ට ගිහිල්ලා බලන්න මේකෙන් උඩට ගියාම අතන ඒ විදිහටම පහළ අපේ සයින් එක ඒ ඔප්ෂන් එකට අදාළව ප්‍රිවිව් වෙනවා. දැන් මම මේ සුදු එතෙන්ට ඒ සුදු බෑග්ග්‍රවුන්ඩ් එකෙන් තැන්ට ගියාම ඔබට පේනවා මේ සයින් එක ලස්සනට අර බෑග්ග්‍රවුන්ඩ් එක නැති වෙලා ඒක ලස්සනට පේනවා. මේක ඇත්තටම දැන් මම සයින් කරපු නිකන් සාමාන්‍ය පෑන් එකෙන් සයින් කරේ. එතකොට ඒ විදිහටම තියෙනවා. මේක print එක ගත්තම මේ විදිහටම තියෙනවා. අත්තම හරිම සරලයි මේක. හරිම ලේසි. අර වගේ දාන්න එපා. ඒක يعني මේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක දැම්මම හරි කැතයි. දැන් ඔයාලට මේ වෙන zoom කරලා බලන්න පස්සේ හරිම ලස්සනට ඒක ඇත්තටම සයින් කරා වගේ පේනවා. මම මේ කළු පෑන් එකෙන් සයින් කරලා තියෙන එක කළු පාට, නිල් පෑන් එකෙන් සයින් කරා නම් ඒක නිල් පෑන්ෙන් ඇත්තටම සයින් කරා වගේ එනවා. ඊටම සරලයි. මෙන්න මේ විදිහට අපි කරමු. හරි මෙතන වීඩියෝ එක අවසන්. thank you. subscribe කරන්න, අපිව like කරන්න.